ඔයාගේ Facebook එකේ followers අඩුයි නම් ඔයාට පුළුවන් ඔයාගේ page එකේ තියෙන link එක copy කරලා followers ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් අද මම ඔයාලට වැදගත් වීඩියෝ එකක් ගෙනාවා. ඔයාගේ Facebook එකේ followers අඩුයි නම් මෙන්න මේ විදිහට කරලා බලන්න. අනිවාර්යෙන් ඔයාලට followers ප්‍රමාණය වැඩි කරගන්න පුළුවන්. එහෙනම් දැන් අපි යමු වීඩියෝ එකට. Facebook page එකක් සල්ලි වෙන විදිහට හදාගන්නකොට අපිට තියෙන පළවෙනි ගැටලුව තමයි අපේ Facebook එකේ ඉන්න followers ප්‍රමාණය වැඩි කරගන්න එක. ඉතින් ගොඩක් අය මගෙන් අහුවා කොහොමද followers ප්‍රමාණය වැඩි කරගන්නේ? ඉතින් ඒකට මම මේ වෙනකොට ගොඩක් දේවල් ඔයාලට කියලා දීලා තිනවා. මගේ Facebook එකේ මේ වෙනකොට වීඩියෝ ගොඩක් මම දාලා තිනවා followers හදාගන්න විදිය. එතකොට ඔයාලා Facebook එකෙන් සල්ලි හොයන විදියට කොහොමද account එක හදාගන්නේ? ඉතින් ඒ හැමදේම මම මගේ Facebook එකේ දාලා තියෙනවා. ඉතින් මගේ වීඩියෝ බලපු නැති අය මගේ Facebook එකට ගිහලා වීඩියෝ බලන්න. ඔයාගේ Facebook එකේ followers මදි නම් ඔයාලට පුළුවන් අද මම කියන විදියට ඔයාගේ followers ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාගේ Facebook එකේ තියෙන link එක copy කරලා ඒ මගින් ඔයාගේ Facebook එකේ ඉන්න followers ප්‍රමාණය වැඩි කරගන්න එක. ඉතින් ඔයාගේ Facebook එකේ link එක copy කරගන්න හැටිත් අද ඔයාලට මේ වීඩියෝ එකෙන් බලා ගන්න පුළුවන්. එහෙනම් දැන් අපි බලමු ඒක කරන්නේ කොහොමද කියලා. මුලින්ම ඔයා Facebook එකට log වෙන්න. ඊට පස්සේ බලන්න දකුණු පැත්තේ තියෙනවා ඔයාගේ profile photo එක. අන්න එතන එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයාගේ නම පෙන්වන තැනක් එනවා. එතනත් එකපාරක් ටච් කරගන්න. ඊට පස්සේ බලන්න දකුණු පැත්තේ කෙළවරේම තියෙනවා චූටි තිත් තුනක්. සයිඩ් එකේ මෙන්න මෙතන තිත් තුනක් තියෙනවා. සමහර අයගේ මෙන්න මේ පහලත් ඒ තිත් තුන එනවා. අර අලුතෙන් හදපු page වල. ඉතින් මගේ page එකේ මෙන්න මේ විදිහට මට උඩින් පෙන්වන්නේ. ඉතින් මේ තිත් තුන උඩ එකපාරක් මෙන්න මේ විදිහට ටච් කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන ඔයාලට setting වගේක් පෙන්නනවා. ඉතින් මෙතන අපි පහලට එන්න ඕනේ. මෙන්න මෙහෙම පහලට ආවට පස්සේ බලන්න මෙන්න මෙතන your profile link කියලා තැනක් පෙන්නනවා. ඉතින් මෙන්න මෙතන තමයි ඔයාගේ link එක තියෙන්නේ. මෙතනින් අපිට පුළුවන් අපේ Facebook එකේ තියෙන link එක copy කරගන්න. ඉතින් මගේ link එක මෙන්න මේ විදිහට තමයි පෙන්නන්නේ. මෙතන copy link කියලා බටන් එකක් තියෙනවා. එතන අපි මෙන්න මේ විදිහට එකපාරක් එබ්බුවාට පස්සේ අපේ profile link එක copy වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ link එක පාවිච්චි කරලා ඔයාගේ Facebook එකේ ඉන්න followers ප්‍රමාණය වැඩි කරගන්න. ඉතින් දැන් අපි බලමු අපේ Facebook එකේ තියෙන link එක copy කරලා කොහොමද අපේ followers ප්‍රමාණය වැඩි කරගන්නේ කියලා. ඉතින් මේකට ඔයාලට කරන්න පුළුවන් ඔයාගේ Facebook එකේ link එක copy කරලා ඔයාගේ WhatsApp එකේ ඉන්න යාළුවන්ට මේක share කරන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ TikTok page එකක් තියෙනවා නම් TikTok එකේ ඉන්න යාළුවන්ට share කරන්න පුළුවන්. ඒ වගේම YouTube එකක් ඔයාලට තියෙනවා නම් ඒ YouTube එකේ ඔයා වීඩියෝ එකක් එහෙම දානකොට මේ link එක දාලා මගේ page එක follow කරන්න කියලා ඔයාලට මේක දාන්න පුළුවන්. ගොඩක් අය මම දැකලා තියෙනවා Facebook එකේ Messenger හරහා මෙන්න මේ දේ කරනවා. එතකොට මේක ගොඩක් වෙලාවට සාර්ථක මදි. මොකද ඔයාගේ Facebook එකේ ඉන්න යාළුවෝ ගොඩක් වෙලාවට ඔයාව follow කරලා තියෙන්න පුළුවන්. ඉතින් මේක අපි Facebook එකේම ගිහිල්ලා share කරන්න ගියොත් සමහරක් වෙලාවට ගොඩක් අය මේ ඔයාට follow එකක් දෙනවා අඩුයි. මොකද ඒ Facebook එකේ ඉන්න ගොඩක් දෙනෙක් ඔයාව follow කරලා තියෙන්නේ. ඉතින් ඔයාට මේකට වෙන platform කිහිපයක් පාවිච්චි කරන්න වෙනවා. එතකොට Facebook වලට අමතරව ඔයාලා දන්නවා TikTok එක තියෙනවා, එතකොට YouTube එක තියෙනවා, WhatsApp තියෙනවා, Telegram තියෙනවා. ඒ වගේ ගොඩක්